welcome to my YouTube channel. මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. මගේ channel එකෙන් දාන පළවෙනි loan video එක තමයි මේක. ඉතින් මම හිතනවා මුන්කි ගොඩක් අඩුපාඩු ඇති. මේක 100% perfect video එකක් නෙවෙයි. ඒත් මම මගේ උපරිමයෙන් video එක කරන්න try කරනවා. මම මේ වීඩියෝ එකත් එක්කම voice recording එක කරා. ඒත් මගේ අතින් voice record එක වෙලා නැහැ. ඒ නිසා මම voice record එක වෙනම වීඩියෝ එකට add කරනවා. මම අද ඔයගොල්ලෝ එක්ක share කරගන්නේ Temu unboxing වීඩියෝ එකක්. මුලින්ම මම unbox කරන්නේ මේ package එකේ මම අවශ්‍යම item එක. එනයිති අපි බලමු මේ item එක කොහොමද කියලා. මේ බෑග් එක හොඳ quality එකකින් තිබ්බා. ඇත්තටම ෆොටෝස් වල තිබ්බ විදිහටම තමයි බෑග් එක තිබ්බේ. කිසිම අඩුපාඩුවක් නැහැ. ප්‍රයිස් එකත් ලොකු ප්‍රයිස් එකක් නෙවෙයි. මට පුළුවන් වුණොත් මම ස්ක්‍රීන් එකේ මේ පැත්තෙන් දාන්නම් මේ වගේ ප්‍රයිස් ඔක්කොම. ඇත්තටම මේ ගණන් වලට Temu app එකෙන් බඩු ගන්න එක මෙහි ගන්න වැඩි ගොඩක් ලාභයි. මම ගොඩක් බඩු ඕඩර්ස් කරලා තියෙනවා. මේ බඩු හැම එකක්ම හොඳම quality එකෙන් තමයි මට ලැබුණේ. මේ තියෙන්නේ තවත් බෑග් එකක්. මේක අර බයික් එකේ යනකොට වගේ යූස් කරන්න පුළුවන් සයිට් එකට දාන්න පුළුවන් බෑග් එකක්. මේකට පාස්වර්ඩ් එකක් දාලා අපිට ලොක් කරගන්න පුළුවන්. එතකොට මම මේක බලපු විදිහට මේක වැස්සට දෙන්නේ එහෙම නැහැ. හොඳ මැටීරියල් එකකින් තමයි මේක හදලා තියෙන්නේ. Temu එකෙන් බඩු ඕඩර් කරනකොට කස්ටමර් රිවිව් බලලා ඕඩර් කරපුවාම කවදාවත් වැරදි විදිහට ඕඩර් එකක් එන්නේ නැහැ. මම දැක්ක ගොඩක් කට්ටිය දාලා තියෙනවා මේ මෙයාලා ඕඩර් කරපු එක නෙමෙයි ආවේ. මේක මෙච්චර ලොගෝට දෙනවා මේ පොඩි එක මට ආවේ මම කියලා. ඇත්තටම හැම ඩීටේල්ස් එකම නිවැරදිව යාලා දාලා තියෙනවා. එහෙම නැත්නම් කස්ටමර් රිවිව් එකේදී බලලා අපිට හරියම දේ බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම එනකල්ම බලන් හිටපු තවත් item එකක්. මේකත් මම ගත්තේ බයික් එක යනකොට වගේ යූස් කරන්න පුළුවන් විදිහට තමයි ගත්තේ. ඇත්තට මේකත් හොඳ quality එකකින් තිබ්බා. ප්‍රයිස් එකට ඇත්තට මේක ගොඩක් වටිනවා. අපි බලමු ඊගාව item එක මොකක්ද කියලා. ඒකත් හෑන්ඩ් බෑග් එකක්ම තමයි. Temu එකේ අනිත් item වලට වැඩිය ඇත්තටම මම මේ බෑග් වලට ගොඩක් කැමතියි. මොකද ගොඩක් යුනික් ඩිසයින් තියෙනවා ඒගොල්ලෝ ගාව. එතකොට ප්‍රයිස් එකත් ෂේප් හැමදේම හොඳයි ඉතින්. මේ item එක නම් මට ඕඩර් කරපු item එකක් නෙවෙයි. මේක අපේ මල්ලි තමයි ඕඩර් කරේ. යාට ෆෝන් කේස් එකක්. ඒ නිසා මම ඒක අන්පැක් කරන්නේ නැහැ. ඒකත් හොඳට තියෙනවා කියලා පේනවා. මම අන්පැක් කළා නම් බැලුවේ නැහැ. ඊගාව item එක earrings දෙකක්. මේ earrings දෙක මම දාපු පළවෙනි පාර තමයි මේ. ඇත්තටම ඒ earrings දෙක නම් මාර ලස්සනට තිබ්බා. එච්චර ලොකු ගානක් උනේ නැහැ මට මතක විදිහට 100 ගානක් වගේ හරි ඔහොම ගානක් තමයි උනේ. එච්චර ලොකු ගානක් උනේ නැහැ. Temu එකෙන් earrings ගන්න එක ගොඩක් වාසි. මම ඕඩර් එකක් දැම්මොත් හැම වෙලාවෙම earrings දෙකක් මම ඇඩ් කරනවා. හේතුව තමයි ලංකාවේ shop එකකින් මේ earrings දෙකම ගත්තා නම් අඩුම රුපියල් 500ක්වත් වෙනවා. ඉතින් මේ වගේ ප්‍රයිස් එකකට මේ earrings දෙක ඇත්තටම worth. මොකද delivery charge add වෙන්නේ නැහැනේ.
මගේ ගාව හිටම එක තීරෙන්ස් දෙකක්මයි. ඕඩ එක ආවට පස්සට තමයි මමත් දැක්කේ මම ඒරිස් දෙකම දාලා තියෙන්නේ මෙදා පාර හාර්ට් ෂේප් එකකින්. හාර්ට් ෂේප් ඒරිස් දෙකක් තමයි ඇඩ් කරලා තියෙන්නේ. මේ ඒරිස් දෙකත් රුපියල් 100 ගාණක් තමයි මට මතක විදියට උනේ. ඒ දෙකත් ගොඩක් ලස්සනට තිබුණා. මම මේ හැම අයිටම් එකම ප්‍රයිස් සයිඩ් එකෙන් ඇඩ් කරන්නම්. එතකොට ඔයගොල්ලන්ට හරියම ප්‍රයිස් එක බලා ගන්න පුළුවන්. මේ අයිටම් එක පේස් මසාජ් ටූල් එකක්. මේක ගුවාෂා කියලා තමයි කියන්නේ මේකට. මම මේක යූස් කරන වීඩියෝ කීපයක් දැක්කා. ඒ විදිහට තමයි මම යූස් කරලා බලන්නේ. මේක හරිය ටෙක්නික් එක නැතුව යූස් කරලා බෑ. ඉතින් මම ඒක හරියට යූස් කරලා බලලා ඔයාලට රිසල්ට් ඔයාලා එක්ක ෂෙයා කරගන්නම්. මම දන්න විදිහට මේක මොකක් හරි පාෂාණ විශේෂයකින් තමයි හදන්නේ. මේකේ ෆේක් ඒවත් තියෙනවා. මේක ඔරිජිනල්ද ෆේක්ද කියන එක නම් මටත් ප්‍රශ්නයක්. ඒක ටිකක් හරියට බලන්න ඕනේ. ඔරිජිනල් එකේ විතරයි රිසල්ට් තියෙන්නේ. ඊගාවට තියෙනවා බොක්ස් එකක්. මේක සූර්ය පැනල් ලයිට් එකක්. දවල් හීරේලින් චාර්ජ් කරලා රැට යූස් කරන්න පුළුවන් විදිහට තමයි මේක තියෙන්නේ. මම මේ ලයිට් එකේම ලොකු සයිස් එකක් ගෙන්නවා. ඒක නම් දැන් පෙන්වන්න නැහැ මගේ ගාව. ඕඩි කැවිලා ටික දවසක් වෙන නිසා ඒක දැන් හයි කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒක පෙන්වන්න නැහැ. ඒක ඇත්තට මේකත් හොඳටම තියෙනවා. මේ ඉලෙක්ට්‍රික් අයිටමුත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට තියෙනවා. මේ අයිටම් හයි කරගන්න විදිහට ටූල් සෙට් එකේ හැමදේම ඉන්ක්ලූඩ් වෙලා තමයි මේ පැකේජ් එකට එන්නේ. ඒකත් ලොකු ප්‍රයිස් එකක් උනේ නැහැ. ඒකේ ප්‍රයිස් එක ඒකත් මම සයිට් එකෙන් දාන්නම්. පර්ස් එකක් ඔඩර් කරා මං. පර්ස් එක නම් දැන්ටමත් යූස් කරලා තියෙන්නේ. මොකද මගේ පර්ස් එක කරන ඒ නිසා මම මේ පර්ස් එකේ තිබ්බ දේවල් ටික මේ පර්ස් එකට දාගත්තා. ඒ නිසා මම දැන්ටමත් මේක නම් යූස් කරලා තියෙන්නේ. මේක හෑන්ඩ්මේඩ් පර්ස් එකක්. ඒකත් ඉතින් ලස්සනයි. මේ තියෙන්නේ බේබි හේර්ස් වෙන්න ගන්න මසාජ් ටූල් එකක්. මේකත් මේ යූස් කරන විදිහක් තියෙනවා. ඒකත් හරියට බලලා යූස් කරන්න ඕනේ. මම දැක්ක ගොඩක් කොණ්ඩේ අඩු තැන් වලට වගේ මේක යූස් කරලා රිසල්ට් ගත්ත කට්ටිය ඉන්නවා. හෙයා ඔයිල් ගාලා ඊට පස්සේ මේක අරන් මසාජ් කරන්න තියෙන්නේ මේ විදිහට. මගේ මේ ඉස්සරහා එතන කොණ්ඩේ චුට්ටක් අඩුයි. පොඩි කාලේ පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා. ඒ නිසා දැන් එතන කොණ්ඩේ වැවෙන්න ඕන නිසා තමයි මම මේක ගත්තේ. ඒකත් මම යූස් කළා. ඔයාලා එක්ක රිසල්ට් ෂෙයා කරගන්නම්. මේක නම් ඉයර්බඩ්ස් දෙකක්. මේක මට ලැබෙනකොට නම් මේකේ බැටරි තිබුණා. දැන් නම් බැටරි පැහැලා තමයි තියෙන්නේ. එක ඉයර්බඩ්ස් එකක් විතරක් වැඩ කරනවා. ඒක ෆෝන් එකට කනෙක්ට් වෙනවා. ඒකත් අවුලක් නෑ. මේක මම ගොඩක් පොඩි ගානකට තමයි ඔඩර් කරේ. ඉතින් ඇත්තටම ඉයර්බඩ්ස් දෙකක් ඒ වගේ ප්‍රයිස් එකට කොහොමවත් අවුලක් නෑ. ඉතින් මම ඒකට සැටිස්. මගේ ඊගාව අයිටම් එක ලිප් ලයිනර් සෙට් එකක්. මේකේ ලිප් ලයිනර් 12ක් තියෙනවා. රුපියල් 600 ගණක් වගේ තමයි උනේ. ඒකේ කලර්ස් ටික ගොඩක් ලස්සනයි. අපි බලමු එකක් යූස් කරලා කොහොමද තියෙන්නේ කියලා.
ඔයාලට හරියට පේනවද දන්නේ නැහැ. කලර් එක මාර ලස්සනයි. මම සාමාන්‍යයෙන් ගොඩාක් හයිලයිට් කලර් යූස් කරන කෙනෙක් නෙමෙයි. මං ලිප් ලයිනර් ලිප්ස්ටික් තෝරගන්නේ මගේ ස්කින් ටෝන් එකට. ඒ ලිප් ලයිනර් සෙට් එකත් එක්ක මම ලිප්ස්ටික් එකකුත් ඕඩර් කරා. අපි ඒකත් යූස් කරලා බලමු. ආයෙ මම ඕඩර් කරා රේන් කෝට් එකක්. මේක සම්පූර්ණ වැහෙන රේන් කෝට් එකක්. ඒකත් ඇත්තට හොඳට තිබුණා. මම එකපාරක් ඒකට නම් බැලුවා. ඒක එළියට ගත්තාම ඇතුළට දාන්න හරි අමාරුයි. ඒ නිසා මම මෙතන ඒක අන්බොක්ස් කරන්නේ නැහැ. මේ අයිටම් එකත් මල්ලි ඕඩර් කරපු එකක්. ඒකත් එයා බේස්ලට් එකක් ඕඩර් කරා. ඒකත් එයාගේ. ඒකත් පොඩි ගාණක් උනේ. ඒක නම් ප්‍රයිස් එහෙම මොකුත් මගේ ගාව නැහැ. ඉතින් ඔයාලා හැමෝටම thank you මගේ වීඩියෝ එක ඉවරන කල් බලුවට. මම දන්නවා මේ වීඩියෝ එකේ ගොඩක් අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු හදාගෙන මම ඊගා වීඩියෝ එකෙන් ආයෙත් එන්නම්. ඉතින් හැමෝම subscribe කරන්න. No filter, gorgeous like I'm drop dead, you a killer. Shower you with all my attention. Yeah, these are my only intentions.